මේ ජාත්‍යන්තර තලයට ක්‍රීඩකයින් නිර්මාණය කිරීම තරම් අපහසු දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන් ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි ක්‍රීඩාවක් ලෙස ගත්තොත් ජාතික ජාත්‍යන්තර පදක්කමකට යන්න පුළුවන් පාසුම ක්‍රීඩාව කඹෑදීමේ ක්‍රීඩාව. නමුත් මේ වන විට සෑම ගමකටම කඹෑදීම තියෙනවා. කඹෑදීම කිව්වොත් අපි හිතන්නේ අර අපේ සිංහල අලුත් අවුරුද්දට අර පැරණි ක්‍රීඩාවක් ලෙස අදින කඹ. නමුත් මේ කඹෑදීම ක්‍රීඩාව ලෝක මේ මට්ටමේ ක්‍රීඩාවක් බවට පත් වෙලා තිනවා. ලෝක සූරතා තරගාවලිය, ආසියාතික දකුණු ආසියාතික තරගාවලිය. ඉතින් අපි ජයග්‍රහණය කළා තිනවා ආසියාතික රම්පදක්කම් අරන් තිනවා. දකුණු ආසියාතික රම්පදක්කම් අරගෙන. ඒක තමයි මම කිව්වේ. මේ කඹෑදීමේ ක්‍රීඩාව අපිට උපරිම කාලය විනාඩි 10යි. ඒ කියන්නේ අඩු කාලයක් අඩු ප්‍රාග්ධනයක් අඩු පිරිවයක් දරලා අපිට පහසුවෙන්ම පදක්කමක් ගන්න පුළුවන්. ඒක තමයි මම කිව්වේ මේක විශේෂයෙන්ම පාසල් මට්ටමට ගියන් පස්සේ ජාතික සූරතාවලියකදී ජාතික පදක්කමක් තියෙනවා නම් උන්ට අපි කියමු විශේෂයෙන්ම කැම්පස් කියන්නේ කැම්පස් යන්න ලකුණු 25ක් කොයිද හම්බ වෙනවා ජාතික පදක්කමක් තියෙනවා. ඉතින් මම හිතන්නේ විශේෂ අවස්ථාවක් මේක පහසුවෙන් ගමන් කරන්න පුළුවන් ක්‍රීඩාවක්. තවත් උණුසුම් තරගයක් ගණේමුල කණ්ඩායම සහ ඩම්බෙල් ක්‍රීඩා සමාජය අතර තවත් ගණේමුල කණ්ඩායම සහ ලයන් හර්ට්ස් අතර ඔව් මෙන්න මේ දෙකම ඇත්තටම සමබර කණ්ඩායම් දෙකක් ගණේමුල්ල ක්‍රීඩා සමාජය හා ලයන් හර්ට් ක්‍රීඩා සමාජය. ඉතින් අපිට අවසානයේ දක්වා අනාවැකි පළ කරන්න බෑ. දැන් අවස්ථාව වැඩි වාසිය ඔවුන්ට තියෙනවා. ගණේමුලෙන් අපි විටක දකිනවා මැදපෙළින් සම්බරතාවය ගිලිහි ගියා. එක් අවස්ථාවක් තුළදී කඹය ඔවුන්ගෙන් ගිලිහි යාම හේතු කොටගෙන වර එක ඔවුන් මෙතනම ස්ථානගත වීම හොඳින් පැමිණියා. හිත ස්වභාවයක් පවතින ආකාරයක් මෙම ක්‍රීඩා පිටිය තනකොළ රහිත ක්‍රීඩා පිටියක් නිසාවෙන් වර්ෂාව තදින් වැස්සොත් මම හිතන්නේ ලිස්සන සුළු ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් එහෙම වුණොත් අපිට තවත් උණුසුම් තරගයක් ආරම්භ වී තිබෙන්නේ ගණේමුල කණ්ඩායම සහ ලයන් හර්ට්ස් කණ්ඩායම අතර. ගණේමුලෙන් සහ ලයන් හර්ට්ස් දෙසින් කරට කර ආරම්භයක් මේ වන විට දෙපසින්ම එකට එකතුව එකම රිද්මයක එකම ගමන් මගක අවසන් ප්‍රතිඵලයක් කරා යන්නට උත්සාහ කරනවා. අපිට ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ දැක බලා ගන්නට පුළුවන් මේ රූපරාමු ඔස්සේ එක් වර එක මොහොතකින් පිටුපසට යනකොට අනෙක් අන්තෙන් ඉදිරියට පැමිණෙනවා. කෙසේ වෙතත් ගණේමුල කණ්ඩායමේ සියලු දෙනාම හොඳ සංනිවේදනයකින් යුතුව ඔවුන්ගෙන් ඉවතර නැත්තම් ඔවුන්ගේ දෙසට ස්ථානගත වීමකට පැමිණෙන්න උත්සාහ කරනවා. ලයන් හර්ට්ස් කණ්ඩායම කොතරද අපි බලමු. ඔව් මම හිතන්නේ මේ අවස්ථාවේ විට ගණේමුල්ල ක්‍රීඩා සමාජයට වැඩි වාසිය ලැබී තිබෙනවා. කොහොම නමුත් අවසානයේ දක්වා අපිට ප්‍රකාශ කරන්න බෑ ජයග්‍රහණය පිළිබඳව. කොහොම නමුත් දෙපැත්තෙම තාක්ෂණය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. ඔව් ගණේමුල්ලට වැඩි වාසි අත්ති තිබෙන මොහොතක් තමයි පිළිබිඹු වෙන්නේ. ගණේමුල්ල අඩියකින් ඉස්සරහට ආවම ලයන් හර්ට්ස් කණ්ඩායම අඩි 2-3කින් ඉදිරියට එනවා. එතනින්ම පේනවා ගණේමුල කණ්ඩායම මේ වන විට තරගයේ මේ තත්ත්වයේ වාසි ලබාගෙන තිබෙන ආකාරය. මම හිතන්නේ තවත් අඩි 2ක පමණ කාලයක් ප්‍රමාණයක් තමයි ජයග්‍රහණය සඳහා විතක වෙනස් වෙනවා. ඒ තමයි තරගයේ ස්වභාවය. තරගයේ ස්වභාවයයි. කබය මත වැඩි ආතතියක් යොදවාගෙන වැඩි බලයක් යොදාගෙන අන්න දැන් මේ මොහොත තුලදී ඉදිරි පෙළින් දෙපිලේම නීති විරෝධී ක්‍රියාවන් දෙකක් සිදු වෙනවා. මොකද ඉඳ ගැනීම සපුරා තහනම්. ඉතින් එහෙම වුණොත් දෙපිලටම අවවාද කරනවා. ඒ අවවාද දෙකක් ලැබීමෙන් පසු තව එක අවවාදයක් ලැබුණොත් එහා පැත්තට ජයග්‍රහණය ලබා දෙනවා. පෙනෙන ආකාරයේ අනුව යලිත් වරක් එකම අවස්ථාව නිර්මාණය වන්නේ ගණේමුල්ල දෙසින් බැලුවත් ලයන් හර්ට්ස් දෙසින් බැලුවත් කෙසේ වෙතත් වැඩි බලයක් යොදවාගෙන කෙසේ හෝ අනෙක් අන්තෙන් ඉවතට කඹය රැගෙන ඒමට හොඳ ආගමනයක් විශිෂ්ට ආගමනයක් මේ මොහොත තුළදී සීමා රේඛාව ආසන්නයේ අඩි 2ක පමණ පරතරයක් තිබුණත් යලිත් වරක් ක්‍රියාත්මක වී ලබාගත් ආගමනය ඊටවත් විශිෂ්ටයි. ලයන් හර්ට්ස් කණ්ඩායම නෑ
ජයග්‍රහණය කළේ නෑ කිසිම කෙනෙක්. මම හිතන්නේ නොයදීමක් ලෙස සංඥා කරනු ලැබුවා ප්‍රධාන විසුරු විසින්. කිසිම කණ්ඩායමකට ජයග්‍රහණයක් නැහැ. එසේ වන්නේ මීටර් 4 සීමාව මධ්‍ය රේඛාව පසු කරන්නට පෙර කඹේ දෙපැත්තෙම ඇතෑරියොත් ඒක නොවැදීමක්. ඒක නෝ ෆුල් එකක් කියලා කියන්නේ. මේ අවස්ථාවේදී ගණේ මුල්ල කණ්ඩායම සමගින් කළුවක්ගල් ලයන් හාට් කණ්ඩායම තරගයට අවතීර්ණ වෙලා මම හිතන්නේ හොඳ තරගයක් දෙනවා නේද අපේ ඔජි මහත්තයා. හොඳ තරගයක් දෙනවා අපේ ගණේ මුල්ල කණ්ඩායමට. ලයන් හාට් කණ්ඩායම හොඳ අභියෝගයක් එල්ල වෙලා තිබෙනවා. මම හිතන්නේ දක්ෂ ක්‍රීඩකයෝ රැසක් තරඟ වදිනවා. මොනවද කියන්න තියෙන්නේ ඒ සම්බන්ධව? මම හිතන්නේ පෙරගවට ජයග්‍රහණය කළෙත් ඔවුන්මයි. ඒ නිසාවෙන් ඔවුන්ට වැඩි වාසි අත්තුවා. ඉතින් වට දෙකම ජයග්‍රහණය කරා ලයන් හාට් ක්‍රීඩා සමාජය. ඉතින් මම හිතන්නේ ඔවුනුත් තාක්ෂණීය අතින් පරිපූර්ණ ක්‍රීඩා සමාජයක්. ඒ නිසාවෙන් තමයි ඔහුට මෙම වටේ ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබුණේ.